පහසම පුරාවිද්‍යා ස්ථානයක් තමයි රිටිගල. මම හිතන්නේ ලංකාවේ හැමෝම ඇවිල්ලා බලන්න එන්න ඕනි තැන. රිටිගලට ඇවිල්ලත් මට මතක් වුණේ ලංකාවේ අපි අපේ ජාන පරම්පරාවල මුල් අවදීන් මොනතරම් ශක්තිමත් එකමුතු වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නේ නැද්ද ලංකාවේ කියලා. එතකොට ඒ වගේ මිනිසුන් කොයිතරම් ප්‍රමාණයක් මෑත කාලීනව ධෛර්යවන්ත මිනිසු ප්‍රමාණයක් මරා දමන්නේ නැද්ද මේ මිනිස්සු කියලා. මට විපුල නිරෝෂණී හෙට්ටිආරච්චියක්ගේ කවියක් මතක් වුණා. සූර්ය මලේ ලේ සුවඳ කියලා සූර්යකන්ද ගැන ලියපු කවිය. රිටිගල ඉඳලා මට හිතුණා ඒ කවිය කියවුවනම් හොඳයි කියලා. මේ තමයි අපේ මිනිස්සුන්ට මෑතක උරුම වෙච්ච දේවල්. මේ තරම් විශිෂ්ට ජාන පරම්පරාවකින් ඇවිල්ලා මෑතක ඒ නැගිටිච්ච මිනිස්සු කොයිතරම් තල්ලා පෙරලා දැම්මද මේ පාලකයෝ කියන එක. සූර්ය කන්ද මුදුනේ සූර්යා මලේ සූර්ය උදා වනතුරු සැඟ වුණත් වලේ නෑරිය නුඹේ වීරිය ලේ සුවඳ පෙරි කාරිය කෙරුණු සැටි කාටත් අරුම නැති කනා මැදිරි එළියේ පෙර නිසොල්මනේ තරු කැට කඩා වැටිලා ගිනි පුළුඟු දැවි ගනඳුර ඇද හැමූ මදමරු සිහිල වැදි ලේ කැටි නිදන් විය ඒ වල පල්ලේ වැටි කුඩමසු පැටවුනේ මානස විලේ ජලේ ඇටමස් නහර සම් කැටි මුහු වෙලා තියේ සූර්ය කන්ද මුදුනේ රෑසියන් රැලේ හිස් ගෙඩි ගනින දාබිය රෑබිය කරුය මලේ. විපුල නිරෝෂණී හෙට්ටිආරච්චියක්ගේ මේ කවිය රිටිගලට ඇවිල්ලා අපි කියුවේ අපි හදන අනාගත පරම්පරාවකට මූල බීජ දමපු කවි හැටියට අපි අගය කරන්න ඕනි හින්දාමයි.